皆さんこんにちは。私は今ミルクを飲んでいます。今日は休みですから出かけるつもりです。今日はいい天気ですよ。ඉතින් අද ගක්කෝ නෑ බයිතෝ නෑ යසුමි දවසක්. ඒක නිසා අද පොඩ්ඩක් එළියට යන්න කියලා බැලුවේ. අපේ ටවුන් එකේ කියන්නේ කුමමතෝ එකේ මච්චි එකට කියන්නේ සකුර මච්චි කියලා. ඒ සකුර මච්චි එකට යන්න තමයි දැන් අද හිතන් ඉන්නේ. පොඩි වෝක් එකක් දාලා එන්න. අද ඊතෙන්කි වුණාට පොඩ්ඩක් සීතලක් තියෙනවා. දැන් සෙල්සියස් අංශක 7ට වගේ යන්නේ. දවල් 11යි දැන් වෙලාව. එහෙනම් අපි වීඩියෝ එකට යමු. ඉතින් මම දැන් මගේ බයිසිකලේ පිටත් වෙන ගමන් ඉන්නේ. අද අවුව පායලා තිබ්බට සෑහෙන්නම සීතලයි. දැන් මේ වෙනකොට සෙල්සියස් අංශක යන්නේ සෙල්සියස් අංශක 7ක් වගේ. ඉතින් පොඩි සීතලක් තියෙනවාද. ඉතින් මේ බයිසිකල් පදිද්දි නීති ගොඩක් තියෙනවා. බයිසිකල් පදින එක මම වීඩියෝ කරන්න තහනම් පොලිසිය දැක්කොත් එහෙම කේස් දඩයක් ගන්න වෙනවා. ඉතින් මේ පාර නම් වැඩි පොලිසිය නැහැ කියලා හිතනවා. ෂේප් එක යා. බයිසිකලෙත් තරම් එළියට බැස්සට පස්සේ තමයි දැක්කේ මේ බයිසිකලේ කුලම් බහැලා. ඉතින් මේ මෙතන අපේ වින්කලයක් තියෙනවා ගෙවල් ළඟ. ජපන් 100 කෙනෙක් ඉන්නවා. එයාට කියලා පොඩ්ඩක් කුලම් ගහ ගන්නවා.はい、どうもありがとうございます。はい。中入って入って。はい。うん。スリランカから来ました。スリランカ。はい、そうです。スリランカから来ました。うん。猫がたくさんいますね。猫。16。16。英語でも上手ですね。いやいや、少しね。少し話します。少し。そうですね。ඉතින් මෙතන මේ වින්කලේ ඇතුලේ සෑහෙන පූසු ඉන්නවා. スリランカは昔、はい。セロンティいうセロンティ有名ティーが有名なところね。はい、そうです。うん。飲んだことがありますか？いや、セロンティセロン行ったことない。行ったことない。うん人はコロンボかな？あ、コロンボの近くです。コロンボの近く。コロンボの近く。ガンパ派です。おー知らないと思います。学校に来てるの日本語。YMCA？YMCA、はい、あそこです。YMCA の人いっぱい来るよ。いっぱい来る。ネパール多いもんね。ネパール人多いです。ネパール、インドネシアとかベトナムとかいっぱいね来てるよね。はい。ああ、スリランカ。ඉතින් මේ වින්කලේ මාමගේ මේ වින්කලේ සෑහෙන පූසු ඉන්නවා. මං හිතන්නේ මෙයා පූසන්ට ආසයි වගේ කියලා හිතන්නේ. සෑහෙන පූසු සෙට් එකක් ඉන්නවා. පූසු 16ක් ඉන්නවලු. අබුණයිですか？ああ、大丈夫。大丈夫ですね。撫でてる。こちらの名前は？小太郎。小太郎さん。小太郎くん。小太郎。女の子ですか？男の子。男の子。こちらは？タマ、女の子。タマ。ジョージ男の子。ジョージョ。セナ男の子。おー。こっち服女の子。服は眉女の子。耳カットでわかるよ、イヤーカットで。ああ、どうして？手術してる。子供できないように。ああ、子供できないように。男の子は右カット。女の子は左カット。左カット。うん。あ、そうですね。決まり。はいはい。
はいどうもありがとうございます。はいありがとうはいお名前を忘れました。川島。川島さん、どうもありがとうございます。はい、はい行きます。また空気でどうぞ。はいいつでもどうぞ。はい、ありがとうございます。はい ඉතින් මම මෙතනින් තමයි මේ බයිසිකලේ හුලං එහෙම බැස්සම හුලං ගහගන්නේ. මේ 100 සෑහෙන්න පූසු ඇති කරනවා. මං හිතන්නේ ඒක යාගේ විනෝදාංශයෙන් නැති පූසු 16 දෙනෙක් ඉන්නවලු. එහෙනම් අපි යන්. ඔක්කොමත් හරි මෙහෙ එපා වෙන්නේ අඩියෙන් අඩිය සිග්නල් ලයිට් තියෙනවා. ඉතින් මේ දැන් මේ පාර මාරු වෙන්න මෙතන ඉන්නේ. සමහර වෙලාවට එපා වෙනවා ඉතින්. හැබැයි ඉතින් ඇත්තට මේක තියෙන එක හොඳයි. මේ කට්ටිය කවදාවත් සිග්නල් නොතක ධාවනය කරන්නේ නැහැ. මාරම විනීතයි. ඉතින් අඩියෙන් අඩිය සිග්නල් ලයිට් තියෙනවා. පාර මාරු වෙන්න ගියාම 60 පැයක් යනවා. ඉතින් මචියකට දැන් ඇවිල්ලා ඉන්නේ බයික් එකත් මෙතනින් පාක් කරලා අපි මචිය පැත්තට ගිහින් බලමු. පාර මාරු වෙන්න පුළුවන් ඉක්මනට කොළයටලා. ඉතින් මේ තියෙන අපේ ටවුන් එකේ shopping mall එක සකුරමචි කියලා කියන්න මේකට මාරම ලොකු shopping mall එක. හරියට නිකන් අර ලංකාවේ one golf fest වගේ තමයි. පොඩ්ඩක් ගිහින් බලමු ඇතුළට. ඇඳුම් තියෙන පැත්තට ඇවිල්ලා ඉන්නේ. මේක ඇඳුම් නම් සෑහෙන්න තියෙනවා. හැබැයි මේ වල ඇඳුම් පට්ටම ගණන්. මේ තියෙන අර මේ කොයින් දාලා සෙල්ලම් ගන්න තියෙන එක අපිට මේ මේකෙන් කොයින් එකක් දාලා මේකෙන් සෙල්ලම් කරන්න පුළුවන්. ඊට පස්සේ ලක්කයක් තිබ්බොත් ඉතින් තියෙන ප්‍රයිස් එක අපිට හම්බ වෙනවා. ෆෝන් ෂොප් එකට ආවා ගයිස්. මෙතන තියෙනවා Apple තව එක Android ෆෝන්ස් තියෙනවා. මේ ගොඩක් ඒවා සෙකන්ඩ් හෑන්ඩ් ඒවා. මම ඔයාලට පෙන්නන්නම් මේ වල ප්‍රයිස්. මෙතන iPhone Pro 15 Pro එක තියෙනවා yen 1,64,780ට. ඒ කියන්නේ මේකේ ගාන ඔයගලන්ට ශ්‍රී ලංකන් රුපීස් වලින් බලා ගන්න පුළුවන් දෙකෙන් වැඩි කරලා. මේක නම් බැටරි 100ක් තියෙනවා. මෙතන මේ තියෙන ඔක්කොම Apple phones second hand ඒවා. ඉතින් මේ උඩින් ගාලා තියෙන battery percentage එක
73යි 75යි මේ වගේ ඉතින් ගන්න පුළුවන් හරි අඩුවට. මෙතන තියෙනවා iPhone 12 Pro එක yen 49280යි. ඒ කියන්නේ ලංකාවේ මුදලෙන් 50 ලක්ෂයක් වගේ වෙන්නේ. iPhone 11 එක තියෙනවා 64GB 27280යි. මේගොල්ලන්ට තව කීයක් හරි දුන්නාම මේගොල්ලෝ මේ බැටරි එකත් රිප්ලේස් කරලා දෙනවා කියලා තමයි කියන්නේ. 11 Pro 256GB එක තියෙනවා yen 41580යි. ඉතින් අඩුවට ගන්න පුළුවන් Apple එකක් එහෙම ගන්න ඉතින් ඉන්නවා නම් ඔයා. මම ඇවිල්ලා ඉන්නේ මෙතන මචියගේ ස්වීට් ෂොප් එකකට ස්විස් කියලා. මෙතන මාර මේ චොක්ලට් වර්ග එහෙම තියෙනවා. සෑහෙන රසපට හැබැයි ටිකක් ගණන්. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ගාන yen 1004යි. මේ 930 තියෙන්නේ normal ගාන 1004 සෙට් වෙන්නේ ටැක්ස් එකත් එක්ක. මේක දෙකෙන් වැඩි කරලා ඔයගොල්ලන්ට සාමාන්‍යයෙන් ලංකාවේ ගාන හිතා ගන්න පුළුවන්. මෙතන තියෙනවා එක එක ජාතිය ස්වීට්ස් වර්ග. දැක්කම නම් කන්න හිතෙනවා ඔක්කොම. ඉතින් මේ තියෙන පළතුරුම සේල් දාපු තැනක්. එතන ඇපල් තියෙනවා, මුඩම් තියෙනවා. මේ මොනවද මේ නම්? මේක නම් මම දැකලා නැහැ කලින් මොනවද දන්නේ නැහැ මේ. බහක්කාව ගයිස් මොන හරි පොන්න කියලා බැලුවේ.お支払い方法をお選びください。現金を入れ終わりましたら確認の上 OK ボタンをお釣りとレシートをお受け取りください。お取り忘れにご注意ください。はい、ありがとうございます。ඉබාක් ඇවිල්ලා බීමයක් ගත්තා. එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. මෙතකොට අරිගතෝ